1990 යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්නයට යන ළමයි චලිතය පිළිබඳ නිව්ටන්ගේ නියම ලියන්න කියලා තියෙනවා. ඒක ඔයාලට පුළුවන් කරගන්න. ඊට පස්සේ කියනවා මේ සැහැල්ලු ඒකාකාර අවිතන්‍ය ලණුවකින් සම්බන්ධ කොට ඇති ස්කන්ධය පිළිවෙලින් M1 හා M2 වූ A හා B වස්තු දෙකක් රූපේ දක්වා ඇති පරිදි F නම් වූ නියත උඩුකුරු බලයක් මගින් සිරස් අතර යනු ලැබේ. A B හා ලණුව මත ක්‍රියා කරන බල වෙන් වශයෙන් නැති රූප සටහන් තුනක ලකුණු කරන්න. හරිද? ඉස්සලාම මේක ලකුණු කරගෙන ඉන්නම් කොහොමද? මෙතන තියෙනවා ළමයි මේ M1G, මෙතනින් තියෙනවා M2G. අපි තන්තුව මත බල ටික ලකුණු කරගමු. ඊපස්සේ වස්තු මත බල ටික ලකුණු කරගමු. මේක සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් හින්දා මුළු තන්තුව පුරාම එකම ආතතියක් ළමයි ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට. ඊට පස්සේ මේ M1 මත තියෙන බල ටික මම වෙනම ඇන්දොත් මෙතන තියෙනවා M1G, ආයෙ තියෙනවා පල්ලෙහාට T1 කෙනෙක් නේ. මෙතනින් තියෙනවා කැපිටල් F එකක්. තන්තුව මත තියෙන මෙන්න මේ බල දෙකනේ. එතකොට මෙතන තියෙනවා T කෙනෙක්, මෙතන තියෙනවා T කෙනෙක්. හරි. M2 වස්තුව මත බල ටික ලකුණු කරන්න කිව්වොත් මෙතන තියෙනවා M2G, ආය උඩට තියෙනවා T එකක්. හරි නේද? ඊට පස්සේ වාට කියනවා පද්ධතිය ත්වරණය ගණනය කරනලු M1 කිලෝග්‍රෑම් 2යි M2 කිලෝග්‍රෑම් 8යි F ගන්නලු 110යි කියලා. දැන් පද්ධතියේ ත්වරණය ගණන් කරන්න ලේසිම විදිය තමයි ළමයි ඉහළට F සමානයි MA අපි දාමු පද්ධතියට. ඉහළට තියෙනවා මෙතනින් කැපිටල් F, මෙතනින් තියෙනවා M1G කොටසක්. ළමයි මෙතන ඕන්නම් පල්ලෙහාට T කෙනෙක් ඉන්නවා, එයා ඍණ T කියලා වට ලියන්න පුළුවන් ඕන්නම්. ඊට පස්සේ උඩට ඉන්නවා T කෙනෙක් ධන T, ආයෙ තියෙනවා පල්ලෙහාට T කෙනෙක් ඍණ T, ආයෙ උඩට T කෙනෙක් ඉන්නවා ධන T කියලා ලියලා මෙතන තියෙනවා තව M2G කෙනෙක්. කොහොම ලියන්න පුළුවන්? දැන් ඕන්නම් මේ T ටික කපලා දාන්න පුළුවන්. එහෙම නොලිය හිටියත් ප්‍රශ්නයක් නෑ. ඒක ලියන්න නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. මෙතන මේ ස්කන්ධයේ විදිහට දාන්න පුළුවන් මට M1 ධන M2යි පද්ධති ස්කන්ධය වතාවක් A. ළමයි මෙතනින් තියෙනවා F කියලා කියන්නේ 110යි, මෙතන 20යි. හරි. M2 8ක් හින්දා එතන M2G කියන්නේ 80යි. මෙතන 2 ධන 8 වතාවක් A. මෙතන 10 සමානයි 10යි A. එහෙනම් A කියලා කියන්නේ 1යි. ඔන්න පද්ධතිය තොරතුරු. ඊට පස්සේ කියනවා ලණුවේ ඉහළ හා පහළ අග්‍රයන්හි ආතති පැන කියලා. ළමයි ඉහළ පහළ දෙකේම හොයන්න ඕනේ නැහැ නේ. එකම ආතතියක් මුළු තන්තුව පුරාම තියෙන. එක තැනක හොයාගත්තා නම් හරි. හරිද? ඒකේ මේ බල අඩුවෙන්ම තියෙන්නේ මෙයාගෙන්. මේකෙන් හදාගන්න එක මට ලේසි. එතකොට මට පුළුවන් මේ B ට F සමානයි MA ඉහළට දාගන්න. ඉහළට තියෙනවා T, පල්ලෙහාට තියෙනවා 80ක්. M කියලා කියන්නේ 8යි. ළමයි මේක අර මේක චේන් එකක් වගේ යන්නේ. මේ හැමෝම සමාන කාලවලදී සමාන දුරවල් යන්නේ. ඒ කියන්නේ වේග සමානයි. ඒ කියන්නේ ත්වරණවල විශාලත්ව සමානයි. එතකොට පද්ධතියේ ත්වරණයම තමයි අත්‍තරම මේ ඔය තියෙන M2 වස්තුවේ. එහෙම නැත්නම් මේ B ගේ ත්වරණය වෙන්නේ. හරි. එයාට අපි පද්ධතියේ ත්වරණය දාමු. එතකොට T එනවා 88යි නිව්ටන්. ළමයි මේක මේ ඔයාලට මෙතන ලියන්න පුළුවන්. සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් නිසා තන්තුවේ සෑම ස්ථානයකම ආතතිය සමානයි. ඒකින්ද ඉහළ ආතතිය සමානයි 88යි නිව්ටන්, පල්ලෙහා ආතතියත් සමානයි 88යි නිව්ටන්. ඕන්නම් මේක මෙතනට දාලා ඉහළට F සමානයි M1 කෙනෙක් දාලා ගණනය කරන්නත් පුළුවන්. ඒකට ටිකක් අර වෙලාව යන හින්දා ඒක ඕනේ නැහැ. එහෙම ලියා ගන්න එක ලේසි. ඊට පස්සේ කියනවා මේ ලණුව සැහැල්ලු නොවි කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තිබ්බනම් මේ ගණනය කිරීම ආයෙත් කරන්න ඕනේ. ළමයි මෙතන මේ මම මෙයාව ගණනය කිරීමට ඕන විදිහටම ලියන්න. මෙතන 20යි නිව්ටන් තියෙනවා පල්ලෙහාට. මෙතන තියෙනවා 80යි නිව්ටන්. තව තන්තුවෙත් මෙතන තියෙනවා 10යි නිව්ටන් කැලලක්. ඊට පස්සේ තන්තුවේ තියෙනවා මෙතනින් T දෙන්නෙක් තවනේ. මෙතන තව වස්තු වල තියෙන බල ටික තියෙනවා. ඔන්න ඔය විදිහට තියෙනවා. එතකොට දැන් මම පද්ධතියේ ඉහළට F සමානයි MA දැම්මොත් ළමයි ඉහළට තියෙනවා F, පල්ලෙහාට තියෙනවා මෙතනින් 20ක්, ආයෙ තියෙනවා 10ක්, ආයෙ තියෙනවා 80ක්. ඔක්කොම ස්කන්ධය 2යි 1යි 8කුයි නේ. වතාවක් ඒ. මෙයා මෙතනින් 110යි. ඍණ 20, ඍණ 10, ඍණ 80.
සමාන වෙනවා 11 වතාවක් a. මේ පැත්ත බිඳුවයි 11යි a. එහෙනම් a කියලා කියන්නේ බිඳුව. ඊට පස්සේ මට පුළුවන් මෙහෙම කරන්න. මේ ඔය a වස්තුව මත බල ටික ගත්තොත් මෙතනින් තියෙනවා 110යි නිව්ටන්. මෙතනින් පල්ලෙහාට තියෙනවා 20ක්. ආයෙ තියෙනවා පල්ලෙහාට t1 කෙනෙක්. කොහොමද? මට පුළුවන් මෙයාට ඉහළට f සමාන ma දාගන්න. හරි. මම මෙතන මේ t1 කියලා ලකුණු කරනවා, t2 කියලා ලකුණු කරනවා. මොකද අර බර තන්තුවක් හින්දා තන්තුවේ තනින් තනට ආතතිය වෙනස් වෙනවා. හරිද? ඒකින්ද මෙතන මේ ආතති වෙනස් විදිහට ලකුණු කරනවා මේ ක්‍රියා ප්‍රතික්‍රියා යුගලනේ. ඒතර මම ඉහළ ආතතිය t1 විදිහට ගත්තා, පල්ලෙහා ආතතිය t2 විදිහට ගත්තා. හරිද? එතකොට මේ මෙතනින් තියෙන t1ක් 110 ඍණ t1 ඍණ 20 සමානයි m කියන්නේ 2 වතාවක් a කියන්නේ විද්‍යුත්. එහෙනම් මෙතනින් ගන්න පුළුවන් මට t1 කියලා කියන්නේ 90යි නිව්ටන්. ඔන්න තන්තු ඉහළට. ළමයි මෙතනින් මම b ව ගත්තොත් b ගේ ඉහළට තියෙනවා t2ක් හරි නේද? පල්ලෙහාට තියෙනවා මෙතනින් 80ක්. මම එයාටත් ඉහළට දාන්නම් f සමානයි ma. t2 ඍණ 80 සමානයි m කියලා කියන්නේ 8 වතාවක් a කියන්නේ බිඳුව. t2 කියලා කියන්නේ 80යි නිව්ටන්. ඔන්න හොම. ළමයි මට ඕනනම් තන්තුවේ හරි මැද ආතතිය මෙහිම හොයන්න පුළුවන්. තන්තුවේ හරි මැද ආතතිය. මේක තමයි අන්තිමයට හොයන්න කියලා තියෙන්නේ. දෙපැත්තේ ආතති දෙක එකතු කරලා මම දෙකෙන් බෙදනවා. ඒ කියන්නේ 90-80 බෙදනවා දෙකෙන්. ඒ කියන්නේ 85යි නිව්ටන්. ඔන්න තන්තුවේ හරි මැද ආතතිය. රයිට්. ඔන්න ඒ ටික තමයි ළමයි මේ අපිට 1990 ගානේ කරන් තියෙන්නේ.